කොහොමද අද උදේ ෆිල්ම් මියුසියම් එකට ගිහිල්ලා වෙලාව තිබුණු නිසා අපි හිතුවා බයිරොන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට යන්න ඕනි කියලා. කෑම කන්නත් එතෙන්ට යන්න ඕනි කියලා හිතුවා. මොකද අපේ චලිකනන්ගේ ආසම කෑම තියෙන්නේ එතන නිසා. බයිරොන් එකට යන නිසා මම හිතුවා බ්ලොග් එකක් කරන්න. මොකද සාමාන්‍යයෙන් බයිරොන් ගියොත් ගොඩාක් දේවල් අපි සල්ලි දීලා ගන්න වෙනවා, shopping කරනවා කොටින්ම. හැබැයි අද යන්නේ shopping කරන්න නෙවෙයි මම නම් දේවල් පෙන්වන්න ඕනි කියලා හිතුණා. බයිරොන් කියන්නේ අපිට ඇඳුම් එක දෙක ගන්න පුළුවන් වගේ මෙතන තොග ක්‍රමයට බඩු ගන්න පුළුවන් තැනක්. හැම දෙයක්ම තියෙනවා. නැති දෙයක් මට මතක් වෙන්නේ නැහැ මොනවද නැති කියලා. කියන්නේ අපිට අවශ්‍ය දිනදා දේවල් ගත්තොත් ඇඳුම් පැළඳුම්, බෑග්, සපත්තු, රූපලාවන්‍ය, ජුවලරීස්, සෙල්ලම් බඩු මේ වගේ හැම දෙයක්ම තියෙනවා. ඒක බිල්ඩින් කීපයක් යා වෙලා තියෙන. ඒ කියන්නේ එක බිල්ඩින් එකේ ඊළඟ බිල්ඩින් එකට යනවනේ පාලමෙන් සාමාන්‍යයෙන් මේ නගරේ ලොකු ඒරියා එක මේ බයිරොන් එක විහිදිලා තියෙනවා. තට්ටු විදිහට ගත්තොත් ඒ හැම බිල්ඩින් එකම තට්ටු 6ක් වෙනකන් තියෙනවා. ඉතින් කවදාවත් අපිට එක අපි දන්න එක shopping mall එකකින්, ඒ කියන්නේ එහෙම නැත්නම් එක shop එකකින් ඊළඟ දවසේ ආයෙ එක හොයාගන්න බැරි තරමට එකිනෙකට වෙනස්. කියන්නේ ගොඩාක් තියෙන නිසා අපිට එක shop එකක් ආයෙත් හොයාගන්නත් අමාරුයි. ඉතින් කියන්න ඕනේ ඒකේ මිල සාමාන්‍යයෙන් මිල අඩුයි. ඉතින් අද මේ vlog එකෙන් මම උත්සාහ කරන්නේ දැන් මං කියන්නේ බඩු ගන්නෙත් නැහැ කියලා. ඒ නිසා ඇඳුම්, සපත්තු, බෑග් මේ වගේ මිල කීයද කියලා කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යුවන් එකක් නම් රුපියල් 41ක් වගේ. ඒ නිසා සාමාන්‍යයෙන් මිල ගහලා තිබුණොත් ඔයගලන්ට ගණන් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මං මිල කියන්නම් කීයද කියලා බලන්න. ඔයගලන් ලංකාවේ දකින්න බෑග්, සපත්තු, ඇඳුම් බයිරොන් එකේ කීයද කියලා. මං හිතන්නේ ඔයගලන් shopping vlogs බලන්න ආසයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි අද මේ vlog එක කරන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ කෙලවරක් නොපෙනෙන බිල්ඩින් එක තමයි බයිරොන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් කියලා කියන්නේ. ඉතින් මේක ඇතුළට තමයි අපි දැන් යන්නේ. ඉස්සෙල්ලම දැන් වෙලාව හවස 3ත් පහු වෙලා. ඉතින් ගොඩක් බඩිකිනේ. ඒ නිසා මුලින්ම කාලා ඉන්න ඕනි කියලා හිතුවා. අපි හැමදාම කන ආස එකක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ මෙතන තියෙන කැමති ಜಾති වලින් අපිට ඇති තරමට බෙදා ගන්න. ඊට පස්සේ ඒකේ බරට තමයි අපි මිල ගෙවන්න ඕනේ. ඉතින් අපි කැමති දේවල් මෙතනින් බෙදාගත්තා. බේජිං වල ගොඩක් මිරිස් රසට කන්නේ නැහැ. ඉතින් හැබැයි මෙතන දෙන කෑමවල හොඳට මිරිස් දාලා, ගම්මිරිස් දාලා ටිකක් සැරට හදලා දෙනවා. අර අපේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට වගේ ගොඩක් සැරට තියෙන නිසා අපි කැමති එතනින් කෑම කන්න. මේ ඔඩියෝ රෙකෝඩ් වෙලා නැහැ. මොනවද මන්ද කිව්වේ මට නම් දැන් මතක නැහැ. මොහොම හරි අපි කිව්වේ ඒ කෑම ගැන තමයි. ඉතින් කාලා ඉවර වෙලා එහෙනම් මේ යන්නේ shopping කරන්න. දැන් බණ්ඩි ෆුල්. දැන් යන් shopping. දැන් පෙන්නන්නම් මොනවද බයිරොන් වල තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට හම්බුනේ shoes තියෙන මේ section එක. ඉතින් ඒ නිසා සපත්තු බලලා ඉන්න. මගේ මිල ගණන් නම් දාලා නැහැ. හැබැයි මේකේ මේ බාගෙන් කරන්න ඕනේ. කියන්නේ ලොකු ගාණක් කියනවා. මොකද අපි මේ විදේශිකයෝනේ, foreigners ලා නිසා ලොකු ගාණක් කියනවා. ඒයින් 3න් පංගුවක් විතර අඩු කරලා ඉල්ලන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ දෙන්නේ නැහැ බෑ කියලා ඇස් ලොකු කරනවා. ඊට පස්සේ අර චවික ඇස් ලොකු කරන්නේ. ඊට පස්සේ එපා. ඊට පස්සේ අපි ඉල්ලනවා ගාණක්. තාම පොඩි ගාණක් කියලා ඉල්ලනවා. අම්මෝ එයා ඊට පස්සේ ඇස් ලොකු කරලා බෑ කියනවා. ඊට පස්සේ අපි එපා කියලා යනවා. අන්නේ යනකොට ගොඩක් වෙලාවට කතා කරලා කොහොම හරි හැබැයි මේ අහපු එක බලපු එක අපිට විකුණන්නම තමයි ආලා උත්සාහ කරන්නේ. දැන් අපිට මේ චීන භාෂාවෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි ලක්කම් ගහනවා. එහෙම නැත්නම් බැරිම වුණොත් ට්‍රාන්ස්ලේෂන් ඇප් එකෙන් ට්‍රාන්ස්ලේට් කරනවා. කරලා කියනවා. දැන් මේ අල්ලපු සපත්තු දෙක චවිකට දෙන්නම තමයි හදන්නේ. පොඩ්ඩක් මිල වැඩි කරලා කියන්නලු මේක දෙන්න. චවික කියන්නේ එපා කියලා.
ඔන්න බලන්න අන්තිමට චවික මොකද උනේ? ඒ ඔයාගේ ගානට හරිද? හරි. දැන් මොකද්ද ඉල්ලපු සපත්තු දෙක? කීයයි කිව්වද? යුවන් 300ක් කිව්වා. ඒ කියන්නේ 4 3 12යි. 12000. 12000ක් වගේ කිව්වා. ඔයා ඉල්ලුවේ 80ට ඉල්ලුවා. ඒ කියන්නේ 3200ක් වගේ. 3200ක් වගේ. හරි අවසානම මොහොතේ චවික දින්න. චවික දිනුවා. චවිකට යුවන් 80ට එක දෙනවා. මේ සපත්තු නිෂ්පාදනය කරන්නේ චීනමයි. ඉතින් ලොකු ලාභයක් තියාගෙන තමයි මුලින්ම මිල කියන්නේ. නමුත් අපි ඉල්ලන ගානටත් එයාලට දෙන්න පුළුවන් වෙන්නේ ඒ අතරත් කිසියම් ලාභයක් තියෙන නිසා. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය හුඟක් අඩුයි. 200 300 ගානෙන් පටන් අරන් දැන් යුවන් 80ට දෙන්නලු 3200ට. හැබැයි ලස්සනයි නේ. හොඳයි. try කරලා බලන්න. බලන්න නේද? අපිට කිලෝ 25ක් වගේ තමයි ෆ්ලයිට් එකේ එනකොට හම්බ වෙන්නේ. ඉතින් ඒ කිලෝ 25 බෑග් එකේ බරත් අයින් කරාම කිලෝ 20ක් වගේ. ඉතින් ඇඳුම් කීපයක් දාගත්තම මේ බර ඉවරයි. ඉතින් නැත්නම් බිස්නස් කරන්න අයට පුළුවන්. ෂිප්මන්ට් කරන්න කන්ටේනර්ස් වලට බඩු පටවල ඒ විදිහට අරන් එන්න පුළුවන් මහා පරිමාණයෙන්. ඒක කතා කරගෙන මම කතා කර කර යනකොට මම දැක්ක ලස්සන සපත්තුවක් මෙන්න මේකට මට ආස හිතුණා. මේක නම් ලෙද. ඇත්තටම මේක නම් ගණන් ඇති කියන ගානට දෙන්නම් කිව්වයින් පස්සේ එපා කියලා යනකොට තරහ යනවා යාළුවා. හැබැයි ඉතින් අද මේ විදිහට ගණන් අහන්නේ මේ වීඩියෝ එක කරන්න ඕනේ නිසා. නැත්තම් වෙනදට ආපුහම ගන්න උවමනාම දෙයක් එක්ක විතරයි මෙහෙම මිල ගණන් කතා කරගන්නේ. එහෙම කරලා අපේ ගානට આવොත් ගන්නවා. ඉතින් අද පොඩ්ඩක් වෙනස්. good. Yes. මේ ගත්තු සපත්තු වගේ ඒවා තමයි මේ තියෙන්නේ. මේ දෙක ගත්තේ රුපියල් වලින් නම් 60කට මම දාන් ඉන්න දෙක. sorry යුවාන් වලින් 60කට. හරක් අතර 24 2400ක් වගේ ලංකාවේ මුදලින්. හැබැයි මං හිතන්නේ ලංකාවේ මේ සපත්තු විකුණන රුපියල් 5000 කිනුත් එහා. how much? no. First price. How much? cheaper. 60. No. එපා කියලා යන්න හැදුවට යන්න දෙන්නෙත් නැහැ. Okay. Try. දැන් එහෙනම් දාලවත් බලමු. Okay.
ගන්න නෙමේ හිටියේ. ඇත්තටම මට මෙහෙම සපත්තු දෙකක් ඉදිරි තියෙනවා. ටිකක් මීට සමාන දෙකක්. උවමනාවක් තිබුණේ නෑ. නමුත් දැන් ඉතින් මම 60කට කැමති වෙලා 60කට කියන්නේ 424 2400ක් වගේ මේ සපත්තු දෙක. ඉතින් ගන්නවා. කියපු ගානට කැමති වුණානේ. හැම සපත්තුවක්ම එහෙම තමයි කියපු ගානට කැමති වුණා. ඉතින් මේක ගන්නවා ඒ නිසා අඩු ගානේ කාට හරි දෙන්නවත් පුළුවන්. ප්‍රශ්නේ කියන්නේ අපි ගාන අඩු කරයින් පස්සේ යාලා කැමති වුණාම ගන්න වෙනවා. අර්ධක් 4100ක් වගේ තමයි. ඔව් මේ හැම ඕනෑම සපත්තුවක් 4000යි. දැන් 4100ක් වගේ. $150. Woman shoes, girl shoes, 100. 100. Yes, 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 yes. Got it. It's called Hyder. It's called Hyder. මෙම 4000. ගයිස් ලාභයි. මං හිතන්නේ මම දන්නේ ලංකාවේ සපත්තු වල ගණන් කීයද කියලා දැන්. දැන් 7-8000ක් වෙනව ඇති නේද මේ මගේ shoes. හරිනේ ඉතින් shipment උත් කියන්නේ ලංකාවේ tax උත් ගෙවාගෙන ගේන්න එපයි. ඒ ගණන් වලට මෙහෙදි තිබුණාට tax ගෙවාගෙන ලංකාවට ගෙනල්ලා shop එකේ අය කිසියම් ලාභයක් තියාගෙන විකුණනකොට ඉතින් ඒ වගේ මුදලක් වෙන එක සාධාරණයි සමහර විට. චීනට එන්න පුළුවන් නම් මම කියන්නද මාර්තු ඉඳන් ජූලිය විතර වෙනකන් up and down ටිකට් එක වෙන්නේ 1,30,000ක් 35,000ක් 1,20,000ක් වගේ ගාණක්. ඉතින් ඇවිල්ලා වඩු ටිකක් Tamanට අරන් යන්න පුළුවන් නම් ඒකත් ලාභයි කියලා මම හිතන්නේ. නංගිත් මෙන්න මේක 60 වලට ඉල්ලුවා. මෙන්න මේ QR code Alipay තියෙනවා WeChat තියෙනවා and featured. මෙයාගේ වන්නේ Alipay එකෙන් ස්කෑන් කරා. සත පහක් යුවාන් 7-5ක් අතේ නැතුව මේ shopping කරන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි කාඩ් එක. හරියටම ලස්සනයි ඒක. රියල් 2400යි. ගහන්නවාගේ ගාන 80,000. ඕකේ. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේ ෂූස් වලට තියෙන මිල සාධාරණයිද? එහෙම නැත්නම් ලංකාවේ මිල ඊට වඩා කොච්චර වැඩිද? කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න කාලය ගියා ඉක්මනටම. ඒ නිසා මේ vlog එක මෙතනින් නවතිනවා. ඊළඟ vlog එකේදී බෑග් සහ ඇඳුම් ගැන කතා කරමු. පරිස්සමෙන් ඉන්න. මේ vlog එකේ part 2 එකෙන් හම්බෙමු.